හෙලෝ කොහොමද ඔයාලට වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම සොනාලි. අද මම ඔයාලට මේ vlog එකෙන් share කරගන්නේ මම මේ සතිය ගත කළේ කොහොමද කියලා. ඉතින් මම දවසේ කරන හැම දෙයක්ම මේ vlog එකට මම include කරන්නේ නැහැ. මොකද මේක weekly vlog එකක් නිසා එහෙම add කරන්න ගියොත් vlog එක ගොඩාක් දිග වෙනවා. එතකොට ඔයාලටත් බෝරින්නේ. එහෙම දවසේ කරන හැම දෙයක්ම මම include කරන්නේ day vlogs වල විතරයි. ඉතින් බලමු මම මේ සතිය කොහොමද ගත කළේ කියලා. අද මගේ vlog එකේ පළවෙනි දවස. මම නැගිටිනකොට 8:45 විතර වුණා. ඊට පස්සේ මම නැගිටලා පැයක් විතර ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඉඳලා දැන් තමයි ළමයි වොෂ් එකක් දාගෙන ආවේ. මොනේ මෙන්න මෙතන පිම්පල් එකක් එනවා ළමයි. ඒක හරිම අමාරුයි. ඒක රිදෙනවා. අද ගන්නත් වැඩ ගොඩක් තියෙනවා. අපි බලමු කොහොමද අද මගේ වැඩ ටික වෙන්නේ කියලා. මේ මම ඇඳගෙන ටී-ෂර්ට් එකට මම මාරම ආසයි ළමයි. ඒක මාර කම්ෆර්ටබල්. ඒකට මම ලස්සනයිද කියන්නේ. මොකක් ඇඳත් ළමයි උපන් කැත යවන්න බෑ ඉතින්. තාම ඇඳවත් අස් කරලා නෑ ළමයි මම. ෆෝන් එකත් ඔබ ඉඳලා එහෙමම නැගිටලා ගිහිල්ලා වොෂ් එකක් දැම්මා. දැන් ඉතින් කාමරෙත් අස් කරන්න ඕනි. අද මම ගේ අස් කරන්න හිතන් ඉන්නවා. ගොඩ දවසකින් මට කරන්න බැරි වුණා. ඉතින් මම අද ගේ අස් කරන්න. අද මම මගේ රූම් එකයි ගෙදරයි ඩීප් ක්ලීන් කරන විදිහ ඔයාලට මේ vlog එකෙන් පෙන්නන්නේ. කාට හරි මම ඩීප් ක්ලීන් vlog එකක් ඕනි නම් මේ vlog එකෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. මම වෙනම vlog එකකින් මම කොහොමද අපේ ගෙදර ඩීප් ක්ලීන් කරන්න කියලා ඔයාලට පෙන්නන්නම්. ගායිස් අපේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අක්කලා දෙන්නයි. ලොකු අක්කා මැරි කරලා එයාට චූටි බබාලා දෙන්නෙක් ඉන්නවා. පොඩි අක්කා මොරටුව යුනිවර්සිටි එකේ ඉගෙන ගන්නවා. ඉතින් මම මේක කියන්න හේතුව තමයි හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මම YouTube කරන්න YouTube පවුලට අලුත් කෙනෙක්. අනිත් හේතුව තමයි හෙට අපේ ගෙදර අපේ ලොකු අක්කලා එනවා. ඉතින් මම එයාලවත් මේ vlog එකෙන් පෙන්නනවා. ඒ නිසා තමයි මම ඒක කිව්වේ. මම ගේ එහෙම අස්තල්ලා ඉවරනකොට ටිකක් හවස් වුණා. මොකද මම මේ වැඩ ටික පටන් ගත්තෙත් ගොඩාක් දවල් වෙලා 11ට විතර. ඉතින් මට හවස් වරු වෙච්ච කිසිම දෙයක වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඒකට ඉතින් sorry. ඔන්න ළමයි අද දෙවනි දවස අපේ අක්කලා ආවා අපේ ගෙදර. ඇවිල්ලා ටිකක් වෙලා මමයි චූටි මැනිකයි අපේ පොඩි අක්කයි චූටි මැනික වෙච්චදන ගියා. චුට්ටක් ඇවිදින්න අපේ ගෙවල් ගාව වෙලක් තියෙනවා. ඉතින් එයාව ටිකක් එක්කන් ගියා ඇවිදින්න. ඊට පස්සේ අපි චූටි මැනිකත් එක්ක ඇවිදලා එහෙම ගෙදර ඇවිල්ලා දවල්ට කෑවා. දැන් නම් ටිකක් හවස් වෙලා අපේ ගෙදර අඹ ගහක් තියෙනවා. අපේ තාත්තා ඉතින් අඹ වගේක් හදලා තිබුණා. ඉතින් අපි රස අඹ ටේස්ට් එකකුත් හදාගෙන දැන් මේ කට්ටියත් එක්කම ඒක කෑවා. අනිත් අය මම මේ vlog එකේ අක්කලව නම් පෙන්නන්නේ අපේ චූටි මැනිකව විතරයි පෙන්නන්නේ. එයාලත් එක්කත් vlog එකක් ගේන්න ඕනි නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් මේ හවස් වෙලා මං හදන්නේ කට්ටියටම බොන්න තේ හදන්න. අද තේ හදන වැඩේ බාරගත්තේ මම. ඉතින් බලමු මං හදන තේ කට්ටියට බොන්න පුළුවන් වෙයිද කියලා.
අපේ අක්කා මැරිච්චල්ලා ඉන්න අයියා අපේ ගෙදර ඇවිල්ලා ආයි දවල් පොඩි ගමනක් ගියා. එයා ගිහිල්ලා එද්දි මාළු පානුයි තව ඔය තේ බොන්න එක කෑම් වර්ග ටිකක් ගෙනත් තිබුණා. ඉතින් ගෙදර බිස්කටුත් තිබුණා. අපි බිස්කටුයි ඒ ගෙනාපු කෑමයි කාලා තේ බිව්වා. මම කෑවේ මාළු පාන් එකත්. ඒක තමයි මම දැන් මේ ඔයාලටත් පෙන්නන්නේ. අද හවස් වරුවේ චුට්ටක් වැස්ස ළමයි. දැන් මම මේ හදන්නේ ජනෙල් ටික ඉක්මනට වහගන්න. මොකද නැත්තම් රූම් එක තෙමෙනවා. අද හවස ළමයි අපේ අක්කලා යනවා. ඉතින් මාත් දැන් මේ දවස් ටිකේම ගෙදර ඉන්න නිසා මාත් අද එයාලත් එක්ක එයාලගේ ගෙදර යනවා. මේ තියෙන්නේ මගේ vlog එකේ 3 වෙනි දවසේ. දැන් මම ඉන්නේ අක්කලාගේ ගෙදර. මට අපි එද්දි ටිකක් රෑ වුණා. ටිකක් නෙවෙයි ළමයි ගොඩක් රෑ වුණා. අපේ චූටි දොයිය ගත්තා. පොඩි එක්කෙනත් නිදාගත්තා. ඉතින් ඒ නිසා මට එද්දි නම් මුකුත්ම වීඩියෝස් ගන්න බැරි වුණා. දැන් මම මේ අක්කලා ගෙදර ඇවිල්ලා අද චුට්ටක් උදේ වෙනකන් නිදාගත්තා. දැන් මේ නැගිටලා මං කොණ්ඩෙට හොඳ ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කළා. මම ගෙදරම හදාගන්න ඔයිල් එකක් තමයි කොණ්ඩෙට යූස් කරන්නේ. මම ඒ ඔයිල් එක නම් මොකද්ද කියලා මේක පෙන්වුවේ නෑ. ඇත්තටම මට අමතක වුණා. මම මේ ගෙදරම හදාගන්න තෙල් එක මොකද්ද කියලා දැනගන්න ඕනි නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. මම මේ තෙල් එක ගෙදරදිම හදාගන්න විදිහ ඔයාලත් එක්ක vlog එකකින් share කර ගන්න. ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරලා මම ටිකක් වෙලා ඉඳලා දැන් වොෂ් එකක් දාගෙන ආවා. වොෂ් එකකුත් දාගෙන ඊට පස්සේ ගෙදර දස් ලැබු තිබුණා. මං ඉතින් දස් ලැබු එකකුත් හදාගෙන කෑවා. දස් ලැබු නිකන් තනවට වඩා ළමයි ඒකට සීනි ලුණුයි දෙහි බින්දු ටිකකුයි එකතු කරලා මික්ස් කරලා කද්දි මාරම රසයි. ඔයාලා කාලා නැත්තම් කාලා බලන්න. මං හිතන්නේ කවුරුත් කාලා නැතුව ඇති කියලා. හැමෝම වගේ එහෙම කාලා තියෙනවා. මම නම් මාරම ආසයි ඒ විදිහට දස් ලැබු හදලා කන්න. ඉතින් දැන් මං ඒකත් හදාගෙන ටීවී එකේ ෆිල්ම් එකකුත් දාගෙන ඒකත් බල කනවා. මේ තියෙන්නේ මං අක්කලා ගෙදර ගත කරන දෙවැනි දවසේ. හැබැයි මගේ vlog එකේ නම් 3 වෙනි දවසේ. ඉතින් මං උදේ නැගිටලා උදේ කිව්වට ළමයි චුට්ටක් දවල් වෙලා තමයි නැගිට්ටේ. නැගිටලා දැන් මේ රූම් එක චුට්ටක් අස් කරනවා. කාමරෙත් අස් කරලා දාලා ඊට පස්සේ කාමරේ අතු ගෑවා. මේ මගේ vlog එකේ 4 වෙනි දවසේ. මම කලින් 3 වෙනි දවසේ කිව්වා ළමයි ඒ වැරදිලා sorry. දැන් නම් ටිකක් හවස් වෙලා ළමයි හවස 6ට විතර ඇති. දැන් නම් මේ ඉන්නේ අපේ සුදු මැණික. මම අද vlog එකෙන් එයාව විතරයි පෙන්නන්නේ. මේ එයා ටීවී එකේ අර චූටි ළමයින්ගේ songs යනවනේ. අන්න ඒකත් දාගෙන ඒකේ ඒ චූටි ළමයි නටන විදිහට එයාත් බල නටනවා. මාත් ඉතින් එයා ඒ නටන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ තියෙන ළමයි මගේ ගොන් වැඩ ටිකක්. ගොන් කියලා ඉතින් මොනා කරන්නද? අපේ චූටි මැණික සින්දු දාගෙන නටනවනේ. මාත් ඉතින් එයා දාගෙන තියෙන සින්දුවකට ඔය එක එක විකාර ටිකක් දානවා කැමරාවත් අල්ලගෙන. ඉතින් ගොන් කියලා මොනා කරන්නද? චූටි මැණිකත් එක්ක චුට්ටක් ඉඳලා දැන් හදන්නේ මං රෑට කන්න. අද අපේ අක්කා නූඩල්ස් එකක් හදුවා. ඉතින් අද රෑට කෑවේ නූඩල්ස්. කාලා ඊට පස්සේ මම වොෂ් එකත් එහෙම දාලා දැන් හදන්නේ මගේ නයිට් ටයිම් රූටින් එක කරන්න. ඒකත් කරලා නිදා ගන්න තමයි හදන්නේ. නයිට් ටයිම්
රූටින් බ්ලොග් එකක් ගේන්නත් මම බලාපොරොත්තු ඉන්නවා. බලමු ඉස්සරහට ගේන්නම්. ඉතින් මේ විදිහට මම හදන්නේ අද දවසේ ඉවර කරන්න. මම උදේ නැගිටලා මගේ කිරි එකත් හදාගෙන දැන් මේ එළියට වෙලා කිරි එක බොන ගමන් ඉන්නේ. අද පොඩි ගමනක් යන්නත් තියෙනවා. මම උදේ නැගිටලා කාලා දැන් වොෂ් එකක් දාගත්තා. දැන් මම යන්න තමයි හදන්නේ. මම කොහෙද යන්නේ කියලා කිව්වේ නෑනේ. අද අපේ අත්තගේ පොඩි බබාගේ මාස 4න් බෙහෙත් එකක් විදින්න තියෙනවනේ. ඒ බෙහෙත් එක විදින්න තියෙන්නේ අද. ඉතින් එයාත් එක්ක මං ක්ලිනික් එකට යන්න තමයි දැන් හදන්නේ. යාර බබාලා දෙන්නත් එක්කම තනියෙන් කරගන්න අමාරු නිසා දැන් අපි ක්ලිනික් යන්න තමයි හදන්නේ. දැන් වෙලාව 10 කාලට විතර ඇති. මම ලෑස්ති වුණා. මම ඔයාලට පෙන්නන්නම් මගේ අවුට්ෆිට් එක. මේ තියෙන්නේ ළමයි මගේ අවුට්ෆිට් එක. ඉතින් මේ ගවුමට මම හරිම ආසයි. ඒ ගවුම ඇඳට සැහැල්ලුයි, ඒ වගේම ඒක හරිම ලස්සනයි. ඉතින් මම මේ ගවුමට හරිම ආසයි. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ ගවුමට මම ලස්සනයිද කියලා. දැන් අපි යන්න තමයි හදන්නේ. මට ක්ලිනික් එක ඇතුළේදී නම් මෙතන වීඩියෝ ටිප්ස් ගන්න බැරි වුණා නම් ඒක වීඩියෝ ටිප්ස් තමයි ගත්තේ. ඒක තමයි මම බ්ලොග් එකට ඇඩ් කළේ. මොකද එතන චූටි ළමයි ගොඩක් ඉඳියා. ඉතින් අපේ දෝනි එයාලත් එක්ක එහෙම දුවනවා, එතන තියෙන දේවල් අදිනවා. ඉතින් මට එයා පස්සෙන්ම ඉන්න වුණා. ඒ නිසා මුකුත්ම වීඩියෝස් දාන්න බැරි යන්න තමයි ළමයි ඇවිල්ලා ෆ්‍රිජ් එකේ දස් ලැබු කෑල්ලක් තිබිලා මං ජූස් එකක් හදන්න දුවලා මොකද අපි ගෙදර ඉතින් මට ක්ලිනික් එක ඇතුලේ ඒ වෙලාවේ මම වීඩියෝස් ගන්න බැරි වුණා තිබුණේ. මොකක්ද වනි? ට්‍රිප් එකද? පුතා ළඟදී පෙන්න. හරි ඉන්න දාලා දෙන්න. හායි ළමයි. දැන් වෙලාව 7යි. ක්ලිනික් ගිහිල්ලා ඇවිල්ලා මම වොෂ් එකක් දාගෙන චුට්ටක් අපි 4 දෙනාම නිදාගත්තා. මායි අක්කයි බබාලා දෙන්නයි නිදාගත්තා. දැන් අක්කා චූටි කෙනාව නිදි කරනවා. ඉතින් දැන් ලොකු බබාගේ අද යාට රැට අල තම්බලා දෙන්නේ. ඒක ලිපේ තිබ්බා. ඉතින් ඒක යාට කවන්න ඕනි. ඉතින් මම අදට මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. හැම ගිහින් එන්නම්.